ඔව් ඊයේ අපි කියන්නේ ස්පෙෂල් ජෙනරල් මීටින් එකේ වෙලාවේ අපි ඒකට කලින් ලිපියක් මාර්ගයෙන් ඒගොල්ලන්ට දැනුම් දීලා තිබ්බා. දැනට පවතින ඉන්වෙස්ටිගේෂන්ස් නිසා ඒගොල්ලන්ට මේ මහසභා රැස්වීමට පැමිණෙන්න බෑ කියලා. ඒ නමුත් ඊයේ එයා කියන්නේ ජස්වා ඔමාර් මහතා එයාගේ පිරිසක් සමග මෙහෙට පැමිණිලා එයා බලහත්කාරයෙන් ඇතුල් වෙනවා. ඒගොල්ලන්ගේ අපි අනුමැතිය දීලා තිබ්බේ ඒක ෆෙඩරේෂන් එකෙන් දෙන්නට හෝ තුන් දෙනාට විතර එන්න පුළුවන් කියලා. මේකෙන් පේනවා 20ක් 30ක් විතර එකපාරටම කඩන් වැටෙනවා මෙතනට. අපි පොලිස් මහතුරු දාලා තිබ්බා. හැබැයි අපි කිව්වා කිසිම එකකට අවුල් වෙන්න එපා. ඒක අපි තිබ්බේ සිවිල් සිකියුරිටි එකකට හැටියට විතරයි. IOC ගෙන් ලැබුණු නියෝගය තමයි කවර හරි දැනට කියන්නේ මොකක් හරි ක්‍රියාමාර්ගයකට ඒගොල්ලන්ගේ ඉන්වෙස්ටිගේෂන් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් තහනම් මොකක් හරි නිලවරණයකට හෝ මොකක් හරි ඔෆිෂල් තනතුරක පෙනී සිටින්න. ඉතින් දැනට තියෙන තත්ත්වය ඒකයි. ඉතින් ඒගොල්ලන්ට විරුද්ධව දැනට ethics committee එකේ ක්‍රියාමාර්ගයක් කරගෙන යනවා. ඒකට අමතරව forensic audit එකකින් උත් නොයෙකුත් කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. එක එක්කෙනාට විරුද්ධව. ඉතින් ඒ ඔක්කොම දැන් අපි දැන් අවුරුදු 10ක forensic audit එකක් කරගෙන යන්නේ. දැනට අවුරුදු 3ක report අපිට හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම දැන් ඒක දැන් ethics අපේ EB එකට දාලා ඊට පස්සේ legal opinion අරගත්තට පස්සේ ඊළඟ පියවර අපි